ආසේ පාවී කඩදාසියක්සේ යන්නම් සීමාමයින්කෝ සංසාරේ මාගේ දේවේලීලා මේ වගේ Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. හරි, මම මේ vlog එකට voice එක දෙන්නේ උදේ. ඒක නිසා මගේ කටහඬ පොඩ්ඩක් වෙනස් ඇති. ඒක වැඩි ගණන් ගන්න එපා. හරි, අද වීඩියෝ එක මොකද්ද කියලා කලින් vlog එක බලපු අය නම් දන්නවා. දැන් මම මේ යන්නේ අපේ දන්සල්ට. අද තමයි ඒක තියෙන්නේ. අපි බලමු ඒකේ වැඩ කොහොමද උනේ කියලා. මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා ඔයාලට පෙන්වන්න ඕන නිසා. ඉතින් ඇත්තටම කියන්න සතුටුයි ළමයි ගොඩාක් කට්ටිය ආවා. අපි 4:00ට 5ට විතර පටන් ගත්තේ මට මතක විදිහට රෑ 9:10 විතර වෙනකම්ම දන්සල දුන්නා. ඒ තරම්ම සෙනඟ එනවා. ඉතින් හරි සතුටුයි. අපි මේක දෙන්නේ දෙවනි පාරට. මම හිතන්නේ අපි නෙමෙයි. අපේ අයියලා තමයි දුන්නේ. අපි උදව් කරන්න තමයි ගියේ. ඉතින් බලමු අපි ඊළඟ පාරත් දෙන්න පුළුවන් වේද කියලා. ඊට පස්සේ අපි රෑට කෑම ගන්න ආවා. මොකද මුකුත්ම වැඩක් කරගන්න බැරි වුණා දවසම එතන හිටිය නිසා. අපි බලමු ඉස්සරහට vlog එකේ මොකද වෙන්නේ කියලා. මම තව එක දවසක් මේකට දාලා තිනවා. හෙටත් පොඩි වැඩ වගේක් තියෙනවා. අපි බලමු ඒව කොහොමද වෙන්නේ කියලා. හරි, මේ තියෙන්නේ ඊට පහුවෙනිදා මම මේ අනලයිස් තියෙන්නේ අපේ අක්කාගේ ෂොප් එකට. එයා සැලොන් එකක් කරනවා. සමහරු නම් දන්නවත් ඇති, සමහරු දන්නේ නැතුව ඇති. අනුරාධපුරේ ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයාගේ වැඩ ඇවිල්ලා මෙතනින් කරගන්න. මම පේජ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියන්නම් ඔයාලට. එතකොට ඔයාලට හොයාගන්න ලේසි නිසා. හරි, ලෑස්ති වෙන ගමන් මම ඔයාලට පොඩි කතාවක් කියන්නම්. මගේ channel එකේ මුලින් ඉඳන් ඉන්න අය නම් දන්නවා මම ටික කාලයකට ඔයාලට vlogs අරගෙන එන එක නැවැත්තුවානේ. ඉතින් ඒ කාලේ ඇතුළත මම social media වල අනිත් platform වල ගොඩාක් active හිටියා. ඉතින් ඒ කාලෙදි මම note කරපු දෙයක් තමයි ඒ කාලෙදි නෙවෙයි මුල් කාලේ ඉඳලම මට වෙන දෙයක්. මට විතරක් නෙමෙයි ගොඩාක් අයට වෙන දෙයක්. ඒ නිසා තමයි මම මේක ඔයාලට කියන්නම ඕනි කියලා හිතුනේ. පී කියන්නේ ඔය negative comments කියලා. අන්න ඒවා ඒ කාලේ ඇතුළත මට ටිකක් වැඩිපුර ආවා. හේතුවක් නැතුව ළමයි. හරිද? එතකොට මම කල්පනා කරා හේතුවක් නැතුව එහෙම එන්න විදියක් නැහැ නේ. ඒ කියන්නේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි. කොහොමද මං එහෙම ඒ වගේ ප්‍රශ්න එන විදිහට වැඩ කරලා නැහැ. ඉතින් මම මේක කියන්න ලොකුම හේතුව තමයි ගොඩාක් චූටි ගෑන් ළමයි දැන් සෝෂල් මීඩියා වල ගොඩාක් ඇක්ටිව් නිසා මේක ගෑන් ළමයින්ට විශේෂයෙන් ඉන්න ප්‍රශ්නයක් නිසා තමයි මම මේ කියන්න හිතුනේ. ඔයා දන්නවනම් ඔයාගේ වැරද්දක් නැහැ කියලා, ඔයාගේ පවුලේ අය දන්නවනම් ඔයාගේ වැරද්දක් නැහැ කියලා වෙන අය කියන කතා ගණන් ගන්නම එපා. සාමාන්‍යයෙන් මම නිතරම වගේ කියන දෙයක් මේක. ඔයා වැරද්දක් කරන්නේ නැහැ කියලා ඔයා දන්නවනම්, ඔයාගේ පවුලේ අය දන්නවනම්, තමන් හරි කියලා දන්නවනම් ඉතින් වෙන මිනිස්සු කියන කතා ගණන් ගන්න ඕමන නැහැ. ඔයා වැරද්දක් කරන්නේ නැත්නම් ඔයා හරි කියලා ඔප්පු කරන්න යන්න ඕනෙත් නැහැ. ඒවට රියැක්ට් කරන්න යන්න ඕනෙත් නැහැ. රිප්ලයි කරන්න යන්න ඕනෙත් නැහැ. මොකද එතකොට යාළුවා ඒක වැඩිපුර කරනවා. ඒක නිසා මම මේ ඔයාලට ඇඩ්වයිස් එකක් දෙන්නේ. අලුතෙන් මේවා කරන්න ඉන්නවා. හැබැයි මේවට බයේ මේව නවත්තගෙන ඉන්න අයට තමයි මේ කියන්නේ. කිසිම වෙලාවක ඔයාලගේ වැඩ නවත්තන්න එපා. ඒ වගේ මිනිස්සු නිසා. මේ පාර නම් ඔයාලට එක දිගට එක විදිහේ ලස්සන vlogs ගොඩාක් අරගෙන එන්න plan එකක් තියෙනවා. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලට ඕන vlogs තියෙනවා නම් පල්ලෙහින් comment එකක් දාගෙන යන්න. එතකොට මට පුළුවන් ඒවා නම් මම ඔයාලට අනිවාර්යෙන් අරගෙන එනවා. අඩුම තරමේ සතියකට vlogs දෙකක් ඔයාලට අරගෙන ඉන්න තමයි මම හිතාගෙන ඉන්නේ. අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. හරි, දැන් මං ආවට පස්සේ ටිකක් තිබ්බේ වස්පස් කරගත්තා. මොකද එයා මං එනකොට පොඩි වැඩක හිටියේ. ඒක නිසා ඉතින් මං පොඩ්ඩක් මං හිටපු තැන චුට්ටක් අස් කරගත්තා. දැන් වැඩක ඉන්න හින්දා පොඩ්ඩක් වටපිටාව හැඩි වෙලා තමයි තියෙන්නේ. ඒක නිසා ඒක වැඩි ගණන් ගන්න එපා.
මෙතන ලොකේෂන් එකත් ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. අනුරාධපුරේ ඉන්න කෙනෙක් නම් ටවුන් එකේම තමයි තියෙන්නේ. මැංගෝ එක ළඟම තමයි තියෙන්නේ. ඒකින්ද ඔයාලට හොයාගන්නත් ලේසි. මම කලින් කිව්වා වගේ ඔයාලා අපොයින්ට්මන්ට් එකක් දාලා මෙනවා නම් ඒක තවත් ලේසි. මම ආද මෙහෙ එන ලොකුම හේතුව තමයි මගේ අයිබ්‍රෝ ෂේප් කරගන්න තිබ්බා. ඒක නිසා තමයි මම හදිසියෙම ආද මෙහෙට ආවේ. ඉතින් ඒ වැඩෙත් මට ෆ්‍රී කරගන්න පුළුවන් හින්දා ඒකත් මට වාසි. මෙහෙටන හැමදාම මම හැම වෙලෙම කරන්නේ කන එක තමයි. අරන් දෙන හැම එකම කකා ඉන්න තමයි තියෙන්නේ. ඒක නිසා ඉතින් මම යන හැමදාම අපේ අක්කට පාඩුයි මිසක් මට කිසිම පාඩුවක් නැහැ. හරි මේ තියෙන්නේ ඊට පහුවෙනිදා මටයි පොඩ්ඩක් එළියට යන්න තිබ්බා. අපේ අක්කගේ බර්ත්ඩේ එක ළඟ එන හින්දා අපි දෙන්න එළියට ආවා පොඩි බඩු වගේක් ගන්න එකට ඕන කරන. අද දවසේ මොකද වෙන්නේ කියලාත් අපි යන්න බලමු. හරි මුලින්ම අපි දෙන්න ආවා කැපිටල් එකට. මෙහි ඉන්න කට්ටිය මේක කොහොමද දන්නවා. මේකේ තියෙනවා එක එක මේකප් අයිටම්ස්, කියුට් ස්ටේෂනරිස් අනම් මනම් හැමදේම තියෙනවා. ෂීට් මාස්ක් නැති දෙයක් නැහැ ළමයි. මේකට ආවම මමත් ඕන එකයි එපා එකයි හැමදේම යද්දි අරගෙන තමයි යන්නේ. ගෙදර ගිහින් තමයි දන්නේ හිතුවට වඩා ගොඩක් දේවල් අරගෙන කියලා. යන් ළමයි එහෙම තමයි එක එක දේවල් වලට ආසයිනේ අර කියුට් අයිටම්ස් වලට. තද පාට හැදලා එකක් ගන්න. හරි මෙන්න මේ හෙයා ක්ලිප්ස් මේ දවස්වල නෙමෙයි දැන් ගොඩාක් කලින් ඉඳන් ගෑනු ළමයි ඉස්සෙන් වගේ හොයනවා. මමත් එක එක පාටවල එක එක හෙයා ක්ලිප්ස් ගොඩාක් එක එක જાති ඒවා එකතු කරන් ඉන්නවා. මම ඔයාලට ඒ කලෙක්ෂන් එක වෙන වෙලාවක පෙන්නන්නම්. ඊට පස්සේ මං ආ මෙන්න මෙයා බලන්න. එයා හරිම කියුට් නේද? මං ඒව ගන්න හදලා ඒ වෙලාව හැටියට ඒක සෙට් නැති ඉන්න තියලා ආවා. වෙන දවසක අපි ගිහිල්ලා එක ගමු. හැබැයි එතකොට නම් ඒක තියෙන්නේ දන්නේ නැහැ. දැන් ඕක ගොඩාක් හොයාගන්න පුළුවන් නිසා මං ඒක වැඩි කෙයා කරෙත් නැහැ ළම. ඊට පස්සේ අපි ගන්න හිතාගෙන ගිය බඩුයි නැති බඩුයි කොම ටික අරගෙන ගෙදර ආවා. හරි. ඉතින් ওই විදිහට අද අපේ vlog එක ඉවර වෙනවා. එහෙනම් මං අදට ගිහින් යන්නම්. අපි ඊළඟ vlog එකකින් ආයෙත් හම්බෙමු. එහෙනම් එතනම් පරිස්සමින් ඉන්න. Thank you for watching me. Bye.